Em බලන්න කන්ටුරෙන් බලේ. අංගාවේ අපි අම්බලයි ගෙදරේ. අපේ අම්මා ගෙනිද්දි එපා කිව්වා මට. මම ගෙනාවේ හිටවන්නේ. හිටවනවා බීඩින් එක පලාගෙන ඉන්නේ. මෙන්න මේ වගේ පුංචි පොල්ලෙලි කෑලි අතරට තමයි ඇන්තෝරියම් වලට දාන රසායනික පෝර වර්ග එකතු කරන්නේ. ගොඩක් ලස්සනට මල් ගන්න නම් ඇන්තෝරියම් වලට රසායනික පොහොර එකතු කරන්න වෙනවා. අපි ඉතින් මල් පැල ගෙදරට ගේන්නෙම අපේ ගාඩන් එක මල් වලින් පුරෝගෙන ලස්සනට තියාගන්න. අම්මා ඔකා ඉල්ලුවතව දෙනවද? දෙනවා. එහෙනම් අරන් ආවේ. හිතවන්න. ඇත්තටම පෝච්චිය අඩියට ගල් කැට බොරළු කැට දාන්න හොඳ නැහැ. ලොකු පොල් එලි කෑලි දාන්න. එතකොට මුල් ඉක්මනින් පැතිරෙනවා. මුල් පැතිරෙන වේගය අඩු වෙන්නේ නැහැ. ඇයි මොකද? ඇඟිලි වලට එනවා. ඇත්තටම අපේ ගෙදර පැලවලට සාත්තු කරන්න වැඩියෙන්ම කැමතිය. මල් පෝච්චි උස්සගෙන එහෙම දුවන එක තමයි එයාගේ ලොකුම වැඩේ. ඇන්තෝරියම් පැල කාලේ දාන්න එක රසායනික පෝරක් වගේම ලොකු පැලවල මල් ගන්න තවත් රසායනික පෝරක් තියෙනවා. පුංචිම පැලවලට ඔස්මොකොට් N+ කියන පෝර වර්ග තමයි දාන්නේ. මල් ගන්න පුළුවන් ටිකක් ලොකු පැලවලට දාන්නේ ඔස්මොකොට් K+ කියන පෝර වර්ගයක. මේවා ඉතින් මාස 4න් 4ට දැම්මත් තමයි හොඳයි කියලා කියන්නේ. ඔව් ඇටයක් ඇවිල්ලා නේ. ජූලියා පැඹිලි